guys, අපි දැන් අතුලට යනවා. Thank you. lunch එක හම්බුණා. බරු මොනවද තියෙන්නේ කියලා. බන් එකක් තියෙනවා. සී ෆුඩ් කියලා කිව්වට හරියට ඒ ලොලු තරයක් වගේ විතරයි. ඔන්න guys. දැන් ලංකාව. පට්ට කට්ටක් කෑවේ හොඳ. බෑගේ ඔක්කොම අරලා පෙන්නන්නේ කොහොමද? තා වාහනේ නැග්ගා. මයින් ගන්න දරුවල්ලි. ඒක නම් අවුලක් නැහැ. ඩ්‍රයිවර්. ගස් කාමර්. ඔය දැන් බියර් වැටෙද්දි කානේ තමයි කියලා කිව්වා. කන්නෝ හොඳම වඩගිනි. ඔත්තුකෝ රයිස් එක කරන් යනවා. අංගම උදාරයි. අපේ මලේට ඕල් ගල්ලා ගෙදරින් වගේ තත්ත්වේ ඕල් 10 කට ගත්තා නේ. ඒ ගේට් වල ගම්බට ගායින් දන්නේ නැද්ද ඒ තාත්තියෝ. කුන්මින් වල පැය 15ක ට්‍රාන්සිට් එකක් තියෙනවා. මගේ ගේට් එක 235. දැන් අපි යනවා ෆ්ලයිට් එකට. මගේ ටිකට් ගන්නකොට මේ තියෙන්නේ චයිනා වල තියෙන ඩොමෙස්ටික් එයාපෝට් එකක්. අන්තිම සීට් එකේ ඉඳලා අන්තිමට එළියට ආවා. ඉතින් පොඩි ටෙම්පරරි බෙඩ්ෂීට් එකක් හම්බෙලා දෙනවා. සෑන්ඩ්විච් එකක් දීලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ මට ආපහු බෑග්ස් ටික කලෙක්ට් කරගෙන ඉවරලා ආපහු රීචෙක් කරන්න. එයාපෝට් එක ඇතුලේ ඉතින් මේ වගේ ෆැසිලිටි එකක් පොඩි හිට හරි දින එක මාර විදිහට වටිනවා මේ. ඇක්ටල ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා යුවන් 300 400ක් විතර වගේ අඩු වෙනවා. නැත්නම් බැගේජ් ඩබල් වෙනවා. රයිට් මේ පාර වින්ඩෝ සීට් එකක් හම්බෙයි කියලා හිතනවා. ඉතින් සෙකන්ඩ් වල අතුලට ආවා. අන්ලකි කියන්නේ අන්ලකිගේ උපරිම එක. මොකද කියන්නේ මේ මගේ නම දිග වැඩි හින්දා ඔක්කොම මම අන්තිමට තමයි මගේ ටිකට් එක ඉෂුව කරන්නේ. එතකොට මම බුක් කරලා තිබ්බත් සීට් එක එයාලා වෙන කෙනෙක්ට ඒක ඕපා කරලා තියෙන සීට් එකක් තමයි මට දෙන්නේ. මට 47 C සීට් එක තමයි හම්බෙලා තියෙන්නේ. දාලා තිබ්බේ 47 ඒක මම කරන්න දෙයි. ඕකේ දැන් ඇතුළට ආවිලා තින්නේ පල්ලෙහාට යන්න ඕන. 66 ගේට් එක තියෙන්නේ. අපි යමු හන පල්ලෙහාට. නිහෝ. නිහෝ. තුනයි 10ට ෆ්ලයිට් එක තියෙන්නේ. ඊට පස්සේ පැය පහමාරක් හරියටම ෆ්ලයිට් එක. පැය පහමාරක් කියලා කියන්නේ ලොකු මේ එකක් ලොකු ටයිම් එකක්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මීල් දෙකක් දෙනවා. රිෆ්‍රෙෂ්මන්ට් එකයි මේන් මීල් එකකුයි දෙනවා. එළියේ ටෙම්පරේචර් එක හරියටම බැලුවොත් එහෙම සෙල්සියස් එක 3ක් විතර වගේ තියෙන්නේ. හරියටම බැලුවොත් සෙල්සියස් එක 3යි. හදල ඔක්කොම කට්ටිය වගේ ඉන්නවා. අය වැඩි වෙලා කෝච් එක එනවා, බස් එක එනවා. අවුතුම් සිචුවන් ලයින්ස් එක තියෙනවා. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ චයිනීස් ඊස්ටර්න් ෆ්ලයිට්ස් ගොඩක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. මම හිතන්නේ ඒක වෙන්නත් පුළුවන්. guys අපි දැන් අතුලට යනවා. Thank you. Guys, වට්ටම සීතලයි. Oh. වට්ටම සීතලක් ආවේ. අපි දැන් බස් එකට ආවා. ඕ, මාරම දුරක් තියෙන්නේ. තා පොඩ්ඩකින් යනවා. සද්දින්ද ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට මේ. මාරම සීතලක් තියෙන්නේ. කකුලේ හිරි වැටලා වගේ තියෙනවා.
ගයිස් දැන් ටේක් ඔෆ් කරලා විනාඩි 10ක් විතරදී ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා. ලන්ච් එකට මොනවද හම්බෙන්නේ කියලා බලමු අපි. ලන්ච් එක හම්බුණා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. බන් එකක් තියෙනවා. ඇපල් බීර් එකක් තියෙනවා. වලදු වගේක් තියෙනවා. ඊළඟට තියෙනවා. බත් එක තියෙනවා. සිම්පල් එකක්. කාලා බලමු නේද අපි. සීෆුඩ් රයිස් එකක් තියෙනවා. බලමු. සීෆුඩ් කියලා කිව්වට හරියට ඒ ලොලු කරයක් වගේ විතරයි පිටරත් එක්ක. සිචුවන් පෙපර් අහනවා ගොඩක්. විනාඩි 15ක් විතර වගේ ලංකාවේ. බලන්න මේ දිනේදී වෙලාව මම හිතන්නේ හවස 5යි 20 විතර වගේ. වට්ටාවුවක් විතර. හිතා ගන්න බෑ මොකද තියෙනවද බලාකුළු වලින් විතරක් නැහිලද එහෙම කියලා සම්පූර්ණ බලාකුළු ගොඩක් තියෙනවා හරියට නිකන් ගිනිගන්ධ පුපුරලා වගේ මේ හරි දුම් බලාවක් තියෙන තැනක මාරම ලස්සනයි හැබැයි guys පල්ලෙහි ලංකාව පේනවා guys කොළඹට ආවා දැන් යන ඉමිග්‍රේෂන් එකට ක්ලියර් කරගන්න ඊළ බලමු කකුල මම දෙනවා පැකේජස් කලෙක්ට් කරගත්තා ඩියුටි ෆ්‍රී එකෙන් පොඩි බඩු ටිකක් ගත්තා දැන් ඉතින් එළියට යන්න තියෙන්නේ අපි එළියට ගිහලා හම්බෙමු එහෙනම්
කස්ටමර්ගෙන් බෑග් එක චෙක් කරා. දැන් ඉතින් එළියට යනවා. ඔන්න නම් ආහපුරා කියලා ලංකාවට ආවා. ඔන්න guys. දැන් ලංකාව. මාර කට්ටක් ඉඳි මොකද බැගේජ් ජර්ස් වල මේ කැමරාස් හතරකුයි පොඩි යකඩ පටි වගේක් තිබ්බා මේ ටික බලන්න ඕන කියලා කිව්වා. ඒ පාරේ ඉතින් එකත් කරලා පෙන්නලා ආවා. මොනවා කරන්නද? rules and regulations නේ. ඔය මලයා ඉන්න ඇවිල්ලා. හතන. පට්ට කට්ටක් කෑවේ හොඳේ. බෑගේ ඔක්කොම අරලා පෙන්නන්නේ කොහොමද? ඔය මලයා. ආලා ඉරු මලයා කාර් එක කරවගෙන. guys බරු ටික පටව ගත්තා නේ මොකද කියන එකට. guys බරු ටික දාගත්තා වාහනේට නැග්ගා. මයින් ගන්න ඉරු මල්ලි. ඒක නම් අවුලන්නේ නැහැ. ඩ්‍රයිවර්. ගස් කාපර්. වැලිකොල කඩාගෙන යන්න දෙන්නේ. මේ ඉන්නේ අපි මලයා. දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ. හලෝ. ඇයි වදුනේ? ගියර් එක ඒ කියන්නේ මේ ගියර් එක වැටුන්නේ නැහැ මගේ. ඒක ෆස්ට් එක. නවතුණා. සෙකන්ඩ් එකට දැම්මා. සෙකන්ඩ් එකේ අද්දනේ අර මේ ස්ලෝම කරානේ. ඊට පස්සේ දැම්මා. මුන්දරේ නෑවිලාද? ෆස්ට් එකට දැම්මා. මම කො ගියර් එක වැටුන්නේ නැහැ කියලා. ඔය දැන් ගියර් වැටෙන්නේ නැති කාරණේ තමයි කියලා කියන්නේ උඹට. ගමට ඇවිල්ලා තියෙන්නේ ගමට අනුමට ඇවිල්ලා ඉන්නේ තව චුට්ට දුරකින් ගෙදර. ඊට කලින් අන්න මොන හරි ගන්නවා මොදරම වඩගෙන ගිහින් රයිස වූ යන යනවා අංගම උදාරයි. අපේ මලේ ගිල්ල කැමි කරන්නේ එතකන් අපි යමු. අපේ මලේට කෝල් ගල්ලා ගෙදරින් වගේ තන්නේ කෝල් 10ක් විතර ගත්තනේ. 10ක් විතර ගත්තා මුට ගායින් දැල්ලෙත් දැන් ගියාව. උඹට ගෙවුම් මන්නම් දන්නේ නැහැ හොඳේ. ගත්තේ නෑ හරි. නම්බර ගත්තේ බයින ඔබටත් එකද? මං කිව්වනේ මාත් එක්ක එන්නේ කියලා. අපි ගෙදරට ගිහිල්ලා බලමු මල්ලි. කොයිද කියලා. නැත්නම් පොඩ්ඩේ උදාරේ ගාවට එනවා. ටේස්ට් වෙනත් ගන්න උදාරේ ගාවට එන්න. දඩව ගිල්ලත් දාලා හරි පැත්තේ. හරියයි නේ. ඔව්. අර ඕනේ කපන්න බෑ. නමුදු ගෙට්ටුවරන ගිහිල්ලා. ඔය ගෙට්ටුවරන ගිහිල්ලා. ලහරු කාරේ හින්ගිනවා. එනේ. දොරලාල් ලිද්ද? ඈ? ෆෑමිලි නෑ ඉස්සරහ. හරි. මාව එක්කගේ නාවේ මාව එක්ක කරගෙන ගහන නෑරෙන්න දැනගන්න එද ගේට් වල අපිට ගායින් දන්න එද්ද දෙන්න කිව්වා උඹ එනවා කිය අනුරාධගේ කටින් කියවුණා ඔක දෙසරිය තුන් සැරිය මේ එනවා අද එනවා කියලා හිතුවේ නෑ ඔය අද එනවා කියලා හිතුවලා නෑ මට නිකන් සැකයි හිතුණා මම ඔයිට කිව්වා